ආදරෙන් පිළිගන්නවා Change the Gear YouTube නාලිකාවට ආයෙමත්. මම ඔන්න සති දෙකකට පස්සේ නැවතත් ඔයාලා හමුවට ඇවිල්ලා ඉන්නවා. ගොඩක් අය අහලා තිබ්බා life path number 6 කවදද ගේන්නේ කියලා. ඉතින් අද කතා කරන්න යන්නේ life path number 6 ගැන. ඉතින් මගේ මුල් වීඩියෝස් වලට ඕගොල්ලන්ට ගිහිල්ලා බලන්න පුළුවන්. ඒකේ මේ ලෝකයේ මේ විශ්වයේ තියෙන එනර්ජිස් ගැන නිතරම කතා කරනවා. මේ විශ්වයේ තියෙන එනර්ජිස් වල ඔබගේ තියෙන ශක්තිය, ඔබ සංසාරික උරුම කරගෙන ආපු මේ හැම දෙයක්ම ගැන කියවෙන හොඳ විෂයක්. গুপ্ত ශාස්ත්‍රයක් අපිට නොපෙනෙන පරාසයන් ගැන කියවෙන විෂයක් තමයි අංක විද්‍යාව කියලා කියන්නේ. ඉතින් මේ අංක විද්‍යාවෙන් ඔයා උපන් දවස, ඔයා උපන් වෙලාව, ඔයාගේ උපන් දිනේ, වර්ෂයේ, මාසයේ එකතු වේ දිනේ දෛවාංකයත් ඒ ආකාරයට අරගෙන ඔයාට පුළුවන් ඔයා ගැන, ඔයාගේ දෛවය ගැන, ඔයාගේ දෛවීය උරුමයන් ගැන ගොඩාක් විස්තර අංක විද්‍යාවෙන් ගන්න. ඉතින් ඔයා දැනටමත් දන්නේ නැත්නම් ඔයාගේ දෛවාංකය හදාගන්නේ කොහොමද, ඔයාගේ පුද්ගලික අංකය හොයාගන්නේ කොහොමද කියලා මගේ මුල් වීඩියෝස් වලට ඔයාට යන්න පුළුවන්. ගිහිල්ලා දැනගන්න පුළුවන් ඔයාගේ දෛවාංකේ, පුද්ගලික අංකේ නිවැරදිව හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මම වැඩි කතා නැතුව කෙලින්ම එන්නම් life path number 6 වලට. හැමදාම වගේ මම life path number එකක් හරි පුද්ගලික අංකයක් හරි කතා කරද්දී මම හොඳ දේවල් වගේම ඒකත් එක්ක එන bad energy එක ගැනත් කියනවා. ඉතින් මම ඉස්සල්ලාම කියන්නම් good energy එක කොහොමද ඔයාගේ energy එකේ හොඳ පැත්ත. ඇත්තටම මේ life path number 6 ලැබෙන එක කෙනෙකුගේ ජීවිතයේ ගොඩාක් හොඳ ලොකු වාසනාවක්. මොකද මේ life path number 6 මේක පුද්ගලික අංකයට සම්බන්ධ වුණත් එහෙමයි. ඒ පුද්ගලයා මොනවාම හරි හොඳ ආකර්ෂණයක් ඇති කෙනෙක්. life path number 6 දෛවාංකය 6 වෙලා උපදින කෙනාගේ උපත ආකර්ෂණීය උපතක්. life path number 6 ගත්ත කෙනාගේ ජීවිතේ ඊටම වාසනාවන්ත ජීවිතයක්, වාසනාවන්ත උපතක් විදිහට සාරාංශයක් විදිහට කතා කරන්න පුළුවන්. මොකද මේ life path number 6 උරුමයෙන් අරගෙන ආපු කෙනා පෙර භවයන්හිදී අන් අයට සවන් දීලා, එහුම්කන් දීලා, අනිත් අයට ගරු කරලා, එතකොට අනිත් අයට ඉඩ දීලා, ගොඩක් වෙලාවට තමන් ආශ්‍රය කරන අයව අගය කරමින් ජීවත් වෙච්ච කෙනෙක් විදිහට හඳුන්වනවා. ඉතින් ඒ නිසාම තමයි මේ life path number 6 කෙනා නිතරම සමාජයේ අගය වීමට ලක් වෙන්න පුළුවන්. ලොකු පිරිස් බලයක් තියෙන කෙනෙක්. සැප සම්පත් ලැබීම ඒ තරම් අසීරු වෙන්නේ නැහැ. මේ හේතුව හින්දාම හොඳ ආකර්ෂණයක් සහිත කාගෙත් අවධානය යොමු වෙන චරිතයක් නිසාම ගොඩක් වෙලාවට හොඳ පෙනුමක් තියෙනවා. හොඳ පෙනුම නැතත් ආකර්ෂණයක් බොහෝ දුරට අරගෙන එන කෙනෙක්. ඉතින් ඒ නිසාම සැප සම්පත් ලබා ගන්න එක ඒ තරම්ම අසීරු දෙයක් නෙමෙයි. ඒ වගේම තමයි දෛවාංක 6 life path number 6. මේක සාංශාරිකව තමන්ට උරුම වෙලා එන දෙයක්නේ. ඒක අපිට අපේ උපන් වර්ෂය, උපන් මාසේ, උපන් දිනේ මේවා ගණනය කිරීමෙන් ලැබෙන අංකය. එතකොට මේ සාංශාරිකව මෙයාට උරුම වෙන දේ තමයි ඇත්තටම සැප සම්පත් සහ තමන්ගේ දියුණුව. ඉදිරි දියුණුව ලැබෙන අය. ඇතැම් විට මේ දෛවාංක 6 ගොඩාක් දුප්පත් තැනක ඉපදෙන්න පුළුවන්. හැබැයි එහෙම වුණත් විවාහයෙන් පස්සේ හරි එහෙම නැතිනම් මොකක් හරි චේන්ජ් එකකින් තමන්ට මොකක්ම හරි සම්බන්ධ වීමක් තුළින් සැප සම්පත් ලබන්න පුළුවන් හැකියාව තියෙනවා. මොකද මේ ආකර්ෂණය නිසා. ඉතින් අංක 2 වගේ අර අතීතයේ දන් දීලා ලැබෙන භවභෝග සම්පත් ලබනවා වගේ නෙමෙයි. මේක ගොඩක් වෙලාවට ලැබෙන්නේ තමන් උරුමයෙන් අරගෙන ආපු ආකර්ෂණය නිසා. දෛවාංක 6 සාරාංශයක් විදිහට කියන්නම් සුවිශේෂී, ආකර්ශනීයයි, වාසනාවන්තයි. ඉතින් ඒ ආකර්ෂණීය ගතිය ඉතා පරිස්සමෙන් භාවිතා කරන්න ඕනේ. ඒක මම ඉස්සරහට කියන්නම් කොහොමද වෙන්නේ කියලා. දැන් මේ දෛව අංක 6ත් එක්ක ඔයා දැනගන්න ඕනේ ඔයාගේ පුද්ගලික අංකයත් සම්බන්ධ කරගෙන මේ දේවල් ගල්පලා ගන්න. මොකද යම් කෙනෙකුගේ පුද්ගලික අංකයත් එක්ක මේ දෛවයෙන් උරුම වෙච්ච සමහර දේවල් වලට යම් ආකාරයේ බාධා ඇති වෙන්න පුළුවන්. ඒක එහෙම වෙන්න පුළුවන් තමන්ගේ චරිතය, චරිත ලක්ෂණ එක්ක ඒවා තමන්ගේ ඉදිරි ගමනට, තමන්ගේ චරිත ලක්ෂණ තමන්ගේ ඉදිරි ගමනට සාර්ථකත්වයට යම් ආකාරයට අකුල් හෙලන්න, බාධා වෙන්න, එහෙම නැතිනම් තවත් වැඩි දියුණු වෙන්න, ආකර්ෂණීයත්වය වැඩි වෙන්න හේතු වෙනවා. ඒක එන්නේ තමන්ගේ පුද්ගලික අංකයත් එක්ක. අන්න ඒ නිසා මේ පුද්ගලික අංකය සහ දෛවාංකය දෙකම එකට බලලා ගණනය කිරීමක් තුළින් ඇත්තටම වඩාත් හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන් කියලා මතක් කරන්නත් කැමතියි. මම මේ දේවල් මේ වීඩියෝ එක ඇතුලේ කතා කරන්නේ නැහැ. මොකද වීඩියෝ එක ගොඩක් දික්
එක් වෙන හින්දා මම කතා කරන්නේ පොදුවේ ගත්තාම දෛවාංක 6 ගැන. ඉතින් මේක 60ක් 70ක් 80ක් සමහර අයට 90ක් රෙසිනේට් වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. හැබැයි දෛවාංකයේ 6ත් එක්කම පුද්ගලික අංකයත් ඒකාබද්ධ කරලා හිතනකොට Tamanටම හරියටම දැනගන්න පුළුවන් තමන්ගේ එනර්ජි එක මොන වගේද කියලා. ඉතින් ඔයාලට ඕන නම් ඔයාගේ පුද්ගලික අංකයක් දැනගන්න පුළුවන්. ඔයාලට පුළුවන් මගේ පුද්ගලික අංක මම දිගටම කරලා තියෙන අංක 9 වෙනකම්. ඔයාලට පුළුවන් ඔයාට අදාළ පුද්ගලික අංකය හොයාගෙන ඒ වීඩියෝ එක බලලා ඔයාගේ ගතිගුණත් එක්ක ඔයාගේ ඉදිරි ගමන ඔයා මොනවද හදාගන්න ඕනේ සහ ඔයාට තියෙන සුවිශේෂී දේවල් ඒ වගේ ඉදිරි ගමන කොහොම වෙයිද කියලා ඔයාටම පුළුවන් ඒක බලා ගන්න. ඔයා පොඩ්ඩක් හිතලා බලන්න ඔයාගේ ජීවිතේ සමහර අය ඉන්නවද ඔයා උපදෙස් දෙන්නෙත් නැහැ ගොඩක් අයට. ඔයා පාඩුවේ පැත්තකටලා ඉන්නකොටත් සමහර අය ඇවිල්ලා ඔය ඒගොල්ලන්ගේ කතාව කියනවා. ඒගොල්ලෝ ඇවිල්ලා ඒගොල්ලන්ගේ ප්‍රශ්න කියනවා. ඔයාගෙන් උපදෙස් ගන්න කැමැත්තක් තියෙනවා. ඔයාගෙන් උපදෙස් ගන්න එනවා. අන්න ඒ වගේ දෙයක්. ඔයා දැන හෝ නොදැන ඔයාට මේ වගේ එනර්ජි එකක් තියෙනවා. ඒ කියන්නේ ඔයාට ආකර්ෂණයක්. බාහිර පාර්ශවයන්ගේ ආකර්ෂණයක් තියෙනවා. ඉතින් ගොඩක් අය ඒගොල්ලන්ගේ පුද්ගලික දේවල් පවා කියන්න පුළුවන් ඔයා ගාවට ඇවිල්ලා. මේ ලයිෆ් පාත් නම්බර් 6 කියලා කියන්නේ පවුලට ෆැමිලි එකට සම්බන්ධ අංකයක්. පවුල පෝෂණය කරන්න, ඉක්මනින් විවාහ වෙන්න, පවුලක් ආරම්භ කරන්න, එහෙම නැතිනම් ඔයාගේ පවුල සුරතල් සතුන්, එහෙම නැතිනම් ව්‍යාපාර, ආයතන රැක බලා ගැනීමක්. අන්න ඒ වගේ දෙයක් තමයි ලයිෆ් පාත් 6 වලින් කෙරෙන්නේ. 6 වල එනර්ජි එක තුල තියෙන්නේ. ගොඩක් වෙලාවට ආයතනයක් හරි ව්‍යාපාරයක් හරි සුරතල් සතෙක් හරි තමන්ගේ පවුල හරි දරුවෙක් හරි මොකක් හරි දෙයක් රැක බලා ගැනීමක් දැඩි විදියට සිද්ධ වෙනවා ලයිෆ් පාත් නම්බර් 6 උරුම කෙනා තුලින්. මේක ව්‍යාපාර සහ සේවකින් රැක බලා ගැනීමක් වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි ඔයා යුක්තිය සොයන්නේ. ඔයා සාධාරණ මනසක් ඇති කෙනෙක්, ශාරීරිකව ආකර්ෂණය තියෙන කෙනෙක්, ඒ වගේම නිවස අලංකාරවත්ව තියාගන්න කැමති කෙනෙක්, අලංකාර දේවල් වලට කැමති කෙනෙක්, මෝස්තර විලාසිතා ඒ වගේ දේවල් වලට මේ ලයිෆ් පාත් නම්බර් 6 වල තියෙන්නේ ඇත්තටම ආකර්ෂණීය බව, වගකිය යුතු බව, දූරදර්ශී බව, සුන්දරත්වය, බාරකරු කෙනෙක් වගේ විදිහට කටයුතු කිරීම, යුක්තිය සොයන්නෙක්, සංවිධානය කිරීමේ හැකියාවක් තියෙන කෙනෙක්. ලයිෆ් පාත් නම්බර් 6 එක්ක බද්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ ටිකක් මිත්‍රයෝ වගේ අංක 3 අංක 9. මේ 3 6 9 369 කියන එක ගොඩක් වෙලාවට ප්‍රබල අංක ටිකක් විදිහට law of attraction වලත් අපි පාවිච්චි කරනවා. ඉතින් මේ 3 කියන්නේ විශ්වයේ තියෙන මැවීමේ සංඛ්‍යා 3 කියලා කියනවා. මායාකරුවෝ නිර්මාණකරණයේ අභිරහස් අංක කියලා කියනවා. මේ 3 6 9 මේවා දිව්‍යමය අංක කියලාත් කියනවා. ගොඩක් වෙලාවට මේ ලයිෆ් පාත් නම්බර් 6 සමබරතාවය පසුපස හඹා යන ගතියක් තියෙනවා. හැබැයි ඒත් හැම විටම සමබරතාවයෙන් පිටත සිටිනවා. කියන්නේ පිටතට පයින් තත්වයක් තියෙනවා. ජීවිතය ගැන අන්නේ නිසා යම් කිසි විටක කලකිරීම ජීවිතේ කාලේ පුරාම තියෙන්න පුළුවන් හැකියාවකුත් ලයිෆ් පාත් නම්බර් 6 තියෙන කෙනාට තියෙනවා. මේක කර්ම ශක්තියක්. මේ ලයිෆ් පාත් නම්බර් 6 කියන එක ඇත්තටම විශේෂයෙන්ම කර්මයක් එක්ක බද්ධ වෙලා කර්මයක් එක්ක ආපු අංකයක් කියලා තමයි කියන්න පුළුවන්. ඒ කියන්නේ තමන්ගේ විවාහය, තමන්ගේ වෘත්තිය, මුදල්, එතකොට තමන්ගේ ආර්ථිකය, සෞඛ්‍ය මේ හැම දෙයක්ම හැම අංශයක්ම යම්කිසි කර්මයක් වටා තමයි බැඳී තියෙන්නේ. මේ ලයිෆ් පාත් නම්බර් 6 වල උපත මේ කෙනා උපදිනකොටම යම් කර්මයක් කර්ම තත්ත්වයක් සම්බන්ධ වෙලා තියෙනවා. මේ ලයිෆ් පාත් නම්බර් 6 උරුම කෙනා එයාට ළමා කාලයේ තරමක් දුෂ්කර වෙන්න පුළුවන්. ළමා කාලයේ ගොඩක් අභියෝග තියෙන්න පුළුවන්. මෙහෙම වෙන්නේ මේ එනර්ජි එක ගොඩක් පවර්ෆුල් එනර්ජි එකක්. දරා ගැනීම, ධෛර්යවන්තභාවය, ශක්තිය ගොඩක් තියුණු කරන්න, ඉදිරියට අනාගතයේදී මෙයාලා සමෘද්ධිමත් කරන්න, හොඳ අනාගතයක්, සාර්ථකත්වයක් තියෙන අනාගතයකට තල්ලු කරන්න මේගොල්ලන්ගේ බොහෝ අයගේ කුඩා කාලේ ගොඩක් අභියෝගවලට මුහුණ දෙන්න පුළුවන් වාතාවරණයක් ඉබේ සැකසෙනවා. මේක නිකන් සිද්ධ වෙන්නේ අනාගතයට සූදානම් කිරීමේ අදියරක් විදියට. ඒ වගේ අරමුණක්. අන්න ඒ නිසා මොවුන්ගේ ළමා කාලය ගොඩක් අයගේ 80%ක විතර පහසු නෑ ඇත්තටම. හැබැයි ඒත් නොපසුබට උත්සාහයකින් යුතුව කටයුතු කරනවා නම් තමන්ගේ ශක්තිය අඳුනගෙන තමන්ට එන හැම අභියෝගයක්ම ගණන් ගන්නේ නැතුව තමන්ගේ තුලින් ඇති වෙලා තියෙන හැකියාවන් මතු කරගෙන ශක්තිය අඳුනගෙන තමන්ගේ ඒ ශක්තිය මත තමන්ගේ ජීවිතේ අභිමතාර්ථ ගොඩ
ගොඩනගන්නේ නම් අනිවාර්යයෙන්ම බාධා මැඩගෙන ඉදිරියට යන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඉතින් මේක කර්මයට සම්බන්ධ ජීවිතයක් කියලා කිව්වේ මම අන්නේ ඒකයි. බොහෝ වෙලාවට මේගොල්ලන්ගේ පරම්පරාව එහෙම නැත්නම් උපදින පවුල යම් යම් ආකාරයේ ගැටලු සහගත තත්වයන් සහිත තැනක් වෙන්න පුළුවන්. මේක එක එක පරාසයන්ට යනවා. හැම කෙනාටම එකම ගැටලුව වෙන්නේ නැහැ. ඉතින් සාමාන්‍යයෙන් කිව්වොත් සුව පහසු ළමා කාලයක් ඇත්තටම දෛවාංක 6 උරුම කෙනාට ලැබීමේ සම්භාවිතාවය අඩුයි. නමුත් මේ පුද්ගලිකාංකය එක්ක මේක අඩු වැඩි වෙනවා, උස් පහත් වෙනවා. මොකද පුද්ගලිකාංකයේ යම් බලපෑමකුත් තමන්ගේ දෛවයට කරනවා. පුද්ගලිකාංකයෙන් සම්පූර්ණයෙන්ම තමන්ගේ චරිත ලක්ෂණ ගැන කිව්වට තමන්ගේ චරිත ලක්ෂණ දරා ගැනීම, ඉවසීම, අභියෝග වලට මුහුණ දීම, නොසැලෙන භාවය, ඒ වගේ මේකේ අනිත් පැත්ත, අඳුරු පැත්ත, දුක් වීම, කලකිරීම, ડિප්‍රෙෂන්, මානසික ආතතියටපත් වීම, ඔය වගේ එනර්ජිස් දෙකක්, සුභ අසුභ එනර්ජිස් දෙකක් තමන්ගේ චරිත ලක්ෂණ වලත් තියෙනවානේ. එතකොට මේ දෙක මික්ස් වීමෙන් තමන්ගේ අනාගතයේ ඉදිරි ගමන වෙනස් වෙන්න පුළුවන් හැකියාව තියෙනවා යම් යම් ආකාරයට. ඉතින් ලයිෆ් පාත් නම්බර් 6 එක්ක තමන්ගේ පුද්ගලිකාංකයක් ටිකක් හොඳට විශ්ලේෂණය කරන්න අමතක කරන්න එපා කියලාත් මම කියන්න කැමතියි. දැන් ආයෙත් අපි එමු ලයිෆ් පාත් නම්බර් 6 වලට. ගොඩක් වෙලාවට මේ ලයිෆ් පාත් නම්බර් 6 අරගෙන ආපු කෙනා බොහෝ දුරට මම ඉස්සලත් කිව්වා ඔවුන්ගේ ගැටලු තියෙන පරම්පරාවක උපත ලබනවා කියලා. සාමාන්‍යයෙන් සුවපහසු ළමා කාලයක් නැහැ. අඩුම තරමින් එක ආකාරයකින් හරි සමහර විට එකකට වඩා අභියෝග වලට ලක් වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. සමහර විට සෞඛ්‍ය සම්බන්ධ ගැටලුවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සහජ නිදන්ගත තත්ත්වයක් තියෙන්න පුළුවන්. එහෙම නැතිනම් දෙමාපියන් දෙදෙනාගෙන් එක්කෙනෙක් හරි දෙදෙනාම හරි නැති වෙන්න හරි නැති පවුලක ඉපදෙන්න පුළුවන් හැකියාවකුත් තියෙනවා. එහෙම නැතිනම් මේ කෙනා අයිති වෙනවා භාරකරුවන් ගොඩකට, භාරකරුවන් පිරිසකට. අන්න ඒ වගේ. ඉතින් එහෙමත් නැතිනම් තමන්ගේ පවුලේ භාරකරුවන් අධික කාර්යබහුල පවුලක බොහෝ දුරට මෙයාට ફોකස් එක නැති වෙන්න පුළුවන්. ලයිෆ් පාත් නම්බර් 6 කෙනාට එයාට තනියම තමන්ගේ ජීවිතේ ඉස්සරහට යන්න පුළුවන් අවස්ථාවල් ගොඩක් වැඩි වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේ தত্ত্বය, මේ කුඩා කාලේ ඉඳන්ම මෙයාට එන தত্ত্বය මෙයාට ලයිෆ් පාත් නම්බර් 6 කෙනාට ඇත්තටම ආශිර්වාදයක්, මේ විශ්වයෙන් දෙන ආශිර්වාදයක්. මොකද මේක කර්මයේ සම්බන්ධ වීමක් තියෙන නිසා තමන්ගේ ජීවිතේ නොපසුබට උත්සාහය ඇති කරන්න, දරා ගැනීම ඇති කරන්න, ඉස්සරහට තල්ලු කරන්න පුළුවන් හොඳ ආශිර්වාදයක් තමයි මේ දේවල්. ඉතින් ඒ නිසාම මෙයාලා ඒ ශක්තිය ගොඩ නගනවා නම් අනිවාර්යයෙන්ම තමන්ගේ කේන්ද්‍රය හොයාගෙන ස්වාධීනව ඉදිරියට යන්න පුළුවන් නම් සාර්ථකත්වය කාටවත්ම වළක්වන්න බෑ. ඒ කියන්නේ ළමා කාලයේ තමන්ගේ දුෂ්කරතා නොතකා ඔවුන්ගේ ජීවිතය ආරක්ෂා කරගෙන ඉදිරියට යනවා නම් අනිවාර්යෙන්ම සාර්ථක වෙනවා. ඉතින් මම පියවරෙන් පියවර මේ එනර්ජි එකේ තියෙන හොඳ පැත්ත වගේම අනිත් පැත්තත් මම මික්ස් කරලා කතා කරන්නම්. මොකද අනිවාර්යෙන්ම අපි මේ එනර්ජි එකේ තියෙන දෙපැත්තම දැනගන්න ඕනේ. මොකද හැම කෙනෙක්ටම මේ දෙකම තියෙනවා. අපේ ශක්තියේ හොඳ පැත්ත වගේම ඒ ශක්තිය අපි භාවිතා කරනකොට අපි උරුමයෙන් අරගෙන ආපු ශක්තිය තුළින්ම එන අඳුරු පැත්තකුත් තියෙනවා. ඉතින් අපි දෙකම දැන් කතා කරගෙන යමු. ලයිෆ් පාත් නම්බර් 6 දෛවාංක 6 මේ කෙනා හරියට දියමන්තියක් වගේ. උපතින්ම දක්ෂයි. මොනවාම හරි ශාස්ත්‍රයකට ඉතා දැඩි දක්ෂතාවයක් තියෙන පුළුවන් හැකියාවක් තියෙනවා මේ ලයිෆ් පාත් නම්බර් 6 කෙනාට. ඉතාම වාසනාවන්තයි. ලැබීම් භාග්‍ය සහිතයි. ඉතින් මම මුලදිත් ඒක කිව්වා. මොන දේ ලයිෆ් එකට වුණත් නැවතත් නැගී සිටින්න පුළුවන් හැකියාව ලයිෆ් පාත් නම්බර් 6 කෙනාට තියෙනවා. ඒ වගේම තමයි එක අතකින් මේ කෙනා නෙගටිව් වුණොත් ඇත්තටම ඒ නෙගටිවිටි එකේ එනර්ජි එකේ එල්බගෙන ගිලිලා ඉන්න පුළුවන් හැකියාවකුත් තියෙනවා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ඔබේ සිතුවිලි දැන් ලයිෆ් පාත් නම්බර් 6 කෙනාගේ සිතුවිලි තමගේ සිත ඒ දිහා අවධානයෙන් ඉන්න අවශ්‍ය වෙනවා. මොකද මේ එනර්ජි එක ගොඩාක් ඉහළට ගොඩාක් පහළට යන්න පුළුවන් ජීවිතේ යම් අවස්ථාවලදී. මේ එනර්ජි එක ලෝ වුණොත් ඒ කියන්නේ අපි හිතමු ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, එතකොට දුක, ඇලීම, ගැටීම ඔය වගේ ලෝ එනර්ජිස්, නෙගටිව් එනර්ජි වලට ඉඩ දෙන්නේ නැතුව ඉන්න වග බලා ගන්න අවශ්‍ය වෙනවා. මොකද මේ එනර්ජි එක ඉතා ප්‍රබලව ක්‍රියාකාරී වෙනවා, ක්‍රියාත්මක වෙනවා ලයිෆ් පාත් නම්බර් 6 තුල. මම එහෙම කියන්නේ වචනය කියන එනර්ජි එක ඔබට ගොඩාක් නරක දෙයක්.
ඒ කියන්නේ ගොඩක් අවාසිදායක දෙයක්. ඒ හින්දා තමන්ගේ ඒ එනර්ජි එක හරියට භාවිතා කළේ නැත්නම් අපහාස, උපහාස, ඒ වගේ චෝදනාවලට ලක් වෙන්න පුළුවන් ඉඩ වැඩි. ඒ කියන්නේ අනිත් අයත් එක්ක සංවේදන කටයුතු කරද්දී ඉතා ප්‍රවේශමෙන් කටයුතු කරන්න. මොකද ඔයාගේ වචනේ ඉතාම ප්‍රබලයි. ඒ කියන්නේ දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් ඕපාදූප, පොරොන්දු ඉටු නොකිරීම, පොරොන්දුවක් දීලා බොරු කීම, වචනය රකින්න නැති එක. ඔන්න ඒ වගේ ගතිගුණ තමන්ගේ ජීවිතයට තිබ්බොත් ඔය ගතිගුණ තමන්ගේ ජීවිතයට ගේන්නෙම නරකක්ම තමයි. මොකද මේ ලයිෆ් පාත් නම්බර් 6 කියන එක කර්මයත් එක්ක සම්බන්ධයි. ඒ නිසා ඔබේ sannivedanaය අන් අයව ඔසවා තබන්න, අන් අයට වටිනාකමක් දෙන්න, එයාලව උස්සලා තියන්න පුළුවන් එකක් වෙන්නම ඕනේ. එහෙම නැති වුණොත්, ඔයාගේ වචන ඍණාත්මක වුණොත්, ඒ වචන වලින් හර්ට් වෙනවා නම් අනිත් අයගේ ජීවිතයට ඔයාගේ වචන වලට යම් ලොකු බලපෑමක් කරන්න පුළුවන් ශක්තියක් තියෙනවා, හැකියාවක් තියෙනවා. අන්න ඒ නිසා කර්මයේ විදිහට නැවත ඔබට අනිවාර්යයෙන්ම එනවා. මොකද දැන් අපි බුදුදහම තුලත් කතා කරනකොට මේ විශ්වයේ හේතුඵල න්‍යායට අනුව කොටස් 4ක් තියෙනවා. කර්මය කියලා කියන්නේ එකක් විතරයි. නමුත් මේ ලයිෆ් පාත් නම්බර් 6 කියන කෙනාට කර්මයෙන් ලොකු බලපෑමක් සිද්ධ කරන්න පුළුවන් හැකියාව වැඩි. ඒ නිසාම ගුණ යහපත් වචනය රැකීම, පොරොන්දු ඉටු කිරීම වගේ දේවල් අනිවාර්යෙන්ම කරන්න ඕනේ. තමන් කතා කරනකොට, එකිනෙකා එක්ක සංවේදනය කරනකොට මොනවද මම කතා කරන්නේ? මම මේ කතා කරන දේෙන් එයාට අයහපතක් වෙනවද, යහපතක් වෙනවද කියලා හොඳට හිතලා කතා කිරීම තුළින්ම තමයි තමන්ට යහපත ලැබෙන්නේ. මොකද නැත්නම් තමන්ට අනිවාර්යෙන්ම එන්නේ කර්මයේ විදිහට 100,000 ගුණයකින් වැඩි වෙලා ලොකු විදිහට ඒක තමන්ට බලපානවා. මොකද ඔයා දන්නවා මේ විශ්වයට අපි මුදා හරින්න දේම තමයි නැවත අපිට ලැබෙන්නේ කියලා. ඉතින් මේක විශ්වීය න්‍යායක්. ඒ නිසා මේ විශ්වීය න්‍යාය ඉතා දැඩි විදියට, ඉතා වේගවත් තමන්ට ලයිෆ් පාත් නම්බර් 6 අයට එනවා වැඩි. විශේෂයෙන්ම ඔබට ලයිෆ් පාත් නම්බර් 6 අයට කර්ම නීතිය ක්‍රියාත්මක වීමේ වැඩි සම්භාවිතාවක් තියෙනවා. ඒ නිසා ප්‍රවේශමෙන් කටයුතු කරන්න ඕනේ. ලයිෆ් පාත් නම්බර් 6 කර්මයට සම්බන්ධයි කියලා මම කිව්වා. තව කෙනෙකුට වරදක් කළොත් ඒක කර්ම විපාකේ ක්ෂණිකව ඔබට ලැබෙනවා කියලාත් මම කිව්වා. ඒ කියන්නේ ඔයා හරියට නිකන් මැජිකල් පර්සන් කෙනෙක් වගේ. හරිම පවර්ෆුල් නම්බර් එකක් මේ ලයිෆ් පාත් නම්බර් 6 කියලා කියන්නේ. ඉතින් මම කලිනුත් කිව්වා ඔබගේ එනර්ජි එක, ලයිෆ් පාත් නම්බර් 6 එනර්ජි එක පෝෂණය, පිළිගැනීම, බාරකරුවෙකු ලෙස කටයුතු කිරීම, ඔය වගේ දේවල් නියෝජනය කරනවා කියලා. ඉතින් මේ ජීවිතයේ ඕනෑම ක්ෂේත්‍රයක මෙවැනි කටයුතු වලදී ඔයාට පුළුවන් මේ එනර්ජි එක ක්‍රියාත්මක කරන්න හොඳ විදිහට. හැබැයි ඒ වගේම ඔයා නිතරම අභියෝග වලට ලක්වීමටත් ඉඩ තියෙනවා. මොකද බාරකරුවෙක් ලෙස කටයුතු කරනවා, සංවිධානය කරනවා, පිරිස් බලයක් සහිතයි. එතකොට ගොඩක් සමාජයත් එක්ක කනෙක්ට් වෙනවා. මේවත් එක්ක නිතරම යම් යම් ජීවිතයේ අභියෝග වලට ලක් වෙන්න ඉඩ තියෙනවා. මේ ලයිෆ් පාත් නම්බර් 6 එක අතකින් පරිපූර්ණත්වය කියන එක බලාපොරොත්තු වෙනවා වැඩි ඕනම දෙයක. අන්න ඒ නිසා පරිපූර්ණත්වය සහ විඥානවාදයේ ඒ සමග ඇතිවෙන ගැටලු එක්ක ගොඩක් වෙලාවට ඔයාට අරගල කරන්න සිද්ධ වෙයි. මේ ලයිෆ් පාත් නම්බර් 6. ඒ කියන්නේ ඔබ අසාමාන්‍ය විදියට ඉහළ ප්‍රමිතීන්ට අනුකූලව කටයුතු කරන්න උත්සාහ කරනවා ගොඩක් දේවල්. ඉතින් ලෝකේ කිසිම විදියකින් ඔබට අවශ්‍ය පරිදි හැමදේම පැවතෙන්නේ නැහැ. ජයග්‍රහණ ලැබෙන්නේ නැහැ. ඔය එක අනිවාර්යයෙන්ම තේරුම් ගන්න ඕනේ. එවැනි ඔබගේ හිතේ තියෙන උසස් ප්‍රමිතීන් පවත්වා ගන්න නොහැකි කියන එක හැමෝගෙම ඒක බලාපොරොත්තු වෙන්න නොහැකි කියන එක අවබෝධ කරගන්නවා නම් අනිවාර්යයෙන්ම මේ වාගේ ජීවන චක්‍රය ලස්සනට අරගෙන යන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා ඕනෑම ප්‍රොජෙක්ට් එකක් ඒ සඳහා හොඳ කැපවීමෙන් හැම දෙයක්ම නිවැරදිව කරන්න උත්සාහ කරන කෙනෙක්. ඉතින් මේක හරිම පුදුම සහගතයි. පොඩි දෙයකටත් හොඳ ලොකු අවධානයක් දෙනවා. ඒ වගේම පොඩි දෙයක් මිස් වුණොත් ඒක ඔයිටත් වැඩිය හොඳට මට කරන්න තිබුණා කියලා හිතනවා. තමන්ගේ පරිසරය ගැන, පවුල ගැන, ලෝකය ගැන අවසානයේ මොකද දැන් එහෙම හිතන සිතුවිල්ල නිසා අපිට හැමදේම අපිට අවශ්‍ය විදිහටම කරගෙන යන්න බෑ. ඉතින් නමුත් අර විදිහට හිතන එක නිසා නිරන්තරයෙන් කලකිරීමටපත් වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඔයා ජීවත් වෙන්නේ ඔයා විසින්ම බොහෝ යුතුයකම් වලින් ගොඩනගාගත් විශ්වයක. අන්න ඒ නිසා කම්ප්ලේන් කිරීම, මට තවත් මේක හොඳට කරන්න තිබුණා කියලා වෝරි වෙන එක, මේක අනිවාර්යයෙන්ම නවත්තන්න අවශ්‍ය වෙනවා. මොකද තමන්ගේ ජීවිතේ පස්සට යන්න පුළුවන් එනර්ජි දෙකක් තමයි ඒක. අන්න ඒ නිසා මේක අනිවාර්යයෙන්ම නවත්තන්න ඕන. එහෙම නවත්තුවොත් ඔයාගේ ජීවිතය ඇත්තටම ලොකු හොඳ වෙනසකට යන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේ ලයිෆ් පාත් නම්බර් 6 කෙනාට නිතර මානසික අවපීඩනය ඇති වෙන්නත් පුළුවන් හැකියාව තියෙනවා. මොකද තමන් පර්ෆෙක්ට් කරන්න ඕනේ. මට මීට වැඩිය හොඳට කරන්න තිබ්බ
තිබ්බා. එහෙම නැතිනම් අර තමන් බලාපොරොත්තු වෙන දේ අන් අයගෙන් ලැබෙන්නේ නැතිකම නිසා කලකිරීමටපත් වීම ඔන්න ඔය වගේ දේවල් වගේම තවත් හේතු තියෙනවා. කෙසේ හෝ මානසික අවපීඩන තත්ත්වයක්, මානසික ආතතියක් තමන්ගේ මනස තුළ ඇති වෙන්න පුළුවන් හැකියාවකුත් තියෙනවා. සමහර වෙලාවට තමන්ගේ ශක්තිය, බලය තමන්ට තේරුම් ගන්නවත් බෑ. ඒ තරමටම ශක්ති සම්පන්න එනර්ජි එකක් මේ ලයිෆ් පාත් නම්බර් 6 කියලා කියන්නේ. ඒ නිසාම තමන් තමන්ව අව탁සීරු කරගන්න ගතියක් තියෙන්න පුළුවන්. මේක පර්සනල් නම්බර් එකත් එක්ක වෙනස් වෙනවා. මම නැවතත් ආයි කියන්නේ. ඔයාට පුළුවන් ඔයාගේ පර්සනල් නම්බර් එක වෙනම මගේ වීඩියෝ එකකින් ගිහිල්ලා බලන්න. ඉතින් ඒ නිසාම තමන් ගැන අඩු ආත්ම අභිමානයක් ඇති වෙන්න පුළුවන් හැකියාව තියෙනවා මේ අව탁සීරු කර ගැනීම තුලින්. ඒ නිසාම තමන්ගේ ජීවිතේ ඉබ්බි ගමනින් ඉදිරියට යන ස්වභාවයකුත් තියෙනවා ඇතැම් අයගේ. ජීවිතයේ ලොකු තමන්ට තදින් දැනෙන උස් පහත් වීම තියෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ නිසා මානසික ආතතියටපත් වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් මේ වෙලාවට තේරුම් ගන්න ඕනේ ඔයා පහළට වැටිච්ච වෙලාවට ඔයාට අනිවාර්යෙන්ම ඉහළට යාමක් අනිවාර්යෙන්ම ඔයාගේ ජීවිතේ තියෙනවා. අන්න ඒ නිසා ඉහළට යාමකුත් තිබෙන බව ඔයා තේරුම් ගන්න ඕනේ පහළට වැටෙන වෙලාවට. 6 කියලා කියන්නේ අමුතුම ශක්ති ක්ෂේත්‍රයක්. සමහර වෙලාවකට ඍණාත්මක නැඹුරුවක් තියෙනවා. සමහර ලාකට ජීවිතේ හොඳම අවස්ථාවලදී ඉතාම යථාර්ථවාදී හොඳට එන්ජොයි කරනවා. නරක අවස්ථාවලදී ඉතාම අශුභවාදීව හිතන්න පුළුවන් එනර්ජි එකකුත් ඔයාගේ අනිත් පැත්තේ ඔයාගේ එනර්ජි එකේ අඳුරු පැත්ත අන්න ඒක. අන්න ඒ නිසා මම යෝජනාවක් කරන්න කැමතියි ග්‍රැටිටියුඩ් ප්‍රැක්ටිස් කරන්න දිනපතාම තමන්ට ලැබිච්ච දේවල් වලට ජීවිතේ ඒ වගේම තමන්ගේ ජීවිතයේ ලැබුණු සියලුම ජයග්‍රහණ සටහන් කරන්න දිනපොතක ඒක ඔයාට පුළුවන් නිතරම කියවන්න. විශේෂයෙන්ම තමන් මානසික ආතතියට පත් වෙච්ච වෙලාවට තමන් මොනවා හරි දෙයකින් පරාජයට හෝ දුකට හෝ මොකක්ම හරි බෑඩ් සිටුේෂන් එකක් තමන්ගේ ජීවිතේට ආපු වෙලාවට පුළුවන් ඒක කියවන්න. ඔයාගේ වයිබ්‍රේෂන් එක හයි වයිබ්‍රේෂන් එකකට ගේන්න. ඒ වගේම තමයි තමන්ගේ ජීවිතේට කිට්ටු වෙන යහළු යෙලියෝ, තමන්ගේ ලයිෆ් පාර්ට්නර්, සුබවාදීව හිතන හොඳ එනර්ජි එකක් තියෙන. නිතරම සතුටින් ඉන්න අය තමන් වටේට රැස් කර ගන්නවා නම්, ආශ්‍රය කරනවා නම් වඩාත්ම හොඳයි. තමන්ගේ එනර්ජි එක හොඳ පොසිටිව් එනර්ජි එකකට ගේන්න පුළුවන් ප්‍රබල සාධකයක් වෙනවා. ඉතින් ඒ නිසාම ඔයාට පුළුවන් ඔයාගේ ලයිෆ් එක බැලන්ස් කරගන්න. ඔයාට ලැබෙන දේවල් සඳහා ඔයා වැඩ කරන්න ඕනේ. මොකද වැඩි දෙයක් කරන්නේ නැතුව සැහැල්ලුවෙන් ඔයාට නිදහසේ ඉන්න පුළුවන් ජීවිතයක් ඔයාට කර්මයෙන් හම්බෙලා නැහැ. හැබැයි ඔයාගේ තියෙන ආකර්ෂණ නිසාම ඔයාට අනිවාර්යයෙන් මේ දේවල් ලැබෙනවා. ජීවිතේ සාර්ථකත්වය, භවභෝග සම්පත්. ඉතින් ඒ නිසා මහන්සි වෙලා වැඩ කරන්න, කටයුතු කරන්න සූදානම් වෙන්න ඕනේ ඔයා. ධෛර්යවන්තව, සුබවාදීව තමන්ගේ ජීවිතය ඉදිරියට යන්න අවශ්‍ය වෙනවා. මේ එනර්ජි එක මේ විදිහට තමයි හැදිලා තියෙන්නේ. හොඳ ප්‍රබල ශක්තියක් තියෙනවා ඔයාගේ ඒ එනර්ජි එකේ. ඒ වගේම මම කිව්වා මේ ලයිෆ් පාත් නම්බර් 6 ඉතාම සුවිශේෂී, ආකර්ශනීයයි, වාසනාවන්තයි කියලා. මෙන්න මේ ආකර්ශනීය ගතිය නිසාම ඔයා මුලා වෙන්න පුළුවන් හැකියාවකුත් තියෙනවා. මම මුලදිත් කිව්වා ඒක. පුද්ගලික අංකයත් එක්ක අනිවාර්යයෙන්ම ගලපලා බලන්න ඕනේ. ඔයාගේ ලයිෆ් එක කොහොමද යන්නේ කියලා. නැවතත් මතක් කරන්න කැමතියි. ඉතින් මේ විනාශ වෙනවා නම් ඒ විනාශ වීමට ගොඩක් ඉඩ වැඩි මේ තියෙන ආකර්ෂණය. එන්නේ ඒ නිසා මේ ආකර්ෂණය හොඳට බැලන්ස් කරලා හොඳට තේරුම් අරගෙන භුක්ති විඳින්න ඕනේ කියලා කියන්න කැමතියි. මොකද ලයිෆ් පාත් නම්බර් 6 අය බොහොම සැහැල්ලු ජීවිතයක් ගත කරන්න කැමති අය. ඒ නිසාම නිന്ദා, අපහාස, ගැරහිලි ඒවත් ලැබෙනවා. ඉතින් හොඳ පෞරුෂයක් තියෙනවා මේ ලයිෆ් පාත් නම්බර් 6 කෙනාට. උපතින්ම උරුමයෙන්ම අරගෙන ඇවිල්ලා තියෙනවා. Tamanට තියෙන බොහෝ ලැබීම්, වාසනාව, යහළු ඉහෙලියන් පිළිගැනීම්, නිදහස මේවා උපරිම භුක්ති විඳින්න ගියොත් නම් මේ වාසනාව අවාසනාවකට හැරෙන්න සුළු වෙලාවයි යන්නේ. වැඩි වෙලාවක් යන්නේ නැහැ. අන්න ඒ නිසා ලයිෆ් පාත් නම්බර් 6 ඊටම වාසනාවන්ත ආකර්ෂණීය අංකයක්. හැබැයි තමන්ගේ ජීවිතේ හොඳ කල්පනාකාරීව ගත කරන්න අවශ්‍ය වෙනවා. ලයිෆ් පාත් නම්බර් 6 වලින් ලැබෙන ආකර්ෂණය, ශක්තිය, ඒ වගේම ලැබෙනවා නම් ඒ ආකර්ෂණය තුලින් භවභෝග සම්පත් හැමදේම හොඳ විදිහට භාවිතා කරන්න අනිවාර්යයෙන්ම ඔබ සතු වගකීමක් තියෙනවා. මොකද මම කලිනුත් කිව්වා කර්මයට අනුව ඔබට නැවත එන්න පුළුවන් ඒකේ අඳුරු ප්‍රතිඵල. ඒක හරි විදිහට භාවිතා කළේ නැත්නම්. මම දැකපු ගොඩක් ලයිෆ් පාත් නම්බර් 6 තියෙනවා. ඊටාම වාසනාවන්තයි. ගොඩාක් දේවල් ඊටා ඉක්මනින් අචීව් කරගෙන තියෙන අර ආකර්ෂණ නිසාම තමන්ගේ එනර්ජි එක හරියට තේරුම් ගන්නේ නැතුව එන්ජොයි කරන්න ගිහිල්ලා, නිදහස භුක්ති විඳින්න ගිහිල්ලා විනාශ වෙච්ච, වෙන වෙන වැරදි වලට යොමු වෙච්ච, තමන්ගේ ජීවිත විනාශ කරගත්ත අවස්ථාත් ගොඩක් තියෙනවා. ඉතින් මං හිතනවා ලයිෆ් පාත් නම්බර් 6 ගැන ගොඩාක් දේවල් මම කතා කළා කියලා.
මිතුරු අංක ගැනත් මම වීඩියෝස් ගේන්න පටන් ගත්තා. ඒකත් මම දිගටම ඔයගලන්ට අරගෙන එන්න උත්සාහ කරනවා. ඉතින් මට තියෙන අධික කාර්යබහුලත්වය නිසා සමහර සතිවලට ඔයාලට වීඩියෝ එකක් ගේන්න බැරි වෙන අවස්ථා තියෙනවා. ඒත් මම දිගටම මට පුළුවන් හැම වෙලාවෙම වීඩියෝ එකක් අරගෙන එනවා. ඊටු ලයිෆ් පාත් නම්බර්ස් මට තව කරන්න තියෙනවා. ඒ වගේම මිතුරු අංක ඒ වගේ ගොඩාක් දේවල් කතා කරන්න හිතාගෙන ඉන්නවා. එමනම් ඊළඟ එපිසෝඩ් එකෙන් ආයෙත් හමු වෙමු. ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. මම රුවන්ති මන්දනායක.